ඔන්න අද මම ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ කොනෝ සොනෝ අනෝ දුනෝ කියන එකේ තේරුම් ගැන. මොනවාද මේ කොනෝ සොනෝ අනෝ දුනෝ කියලා කියන්නේ? කොනෝ කියලා කියන්නේ මේ කියලා කියන එක. සොනෝ කියලා කියන්නේ එහෙමත් නැත්නම් ඔය කියලා කියන අදහස. අනෝ කියන්නේ අර, දුනෝ කියලා කියන්නේ මොන, එහෙමත් නැත්නම් අපිට කුමන කියන අදහසත් අරගන්න පුළුවන්. එහෙනම් අපි බලමු උදාහරණ. පළවෙනි උදාහරණය කොනෝ හොන්වා නිහොන්ගො හොන් දෙස්. කොනෝ හොන්වා නිහොන්ගො හොන් දෙස්. මේ පොත ජපන් භාෂා පොත වේ. කොනෝ හොන්වා නිහොන්ගො හොන් දෙස්. දෙවැනි එක. සොනෝ තොකෙයි වා කසුන් කුන්නෝ තොකෙයි දෙස් කා? සොනෝ තොකෙයි වා කසුන් කුන්නෝ තොකෙයි දෙස් කා? ඔය ඔරලෝසුව කසුන්ගේ ඔරලෝසුවද? තුන්වෙනියට අනෝ කතාව දරේ දෙස් කා? අනෝ කතාව දරේ දෙස් කා? අර පුද්ගලයා කවුද? අනෝ කතාව දරේ දෙස් කා? අන්තිම එක දොනෝ රියෝරි ගා ඔයිෂී දෙස් කා? දොනෝ රියෝරි ගා ඔයිෂී දෙස් කා? මොන කෑමද රස? දොනෝ රියෝරි ගා ඔයිෂී දෙස් කා? ඔන්න ඔය විදිහට අපිට පුළුවන් කොනෝ සොනෝ අනෝ දොනෝ කියන ඒවා වාක්‍ය වලට සම්බන්ධ කරන්න. ඔයගොල්ලෝ හොඳට නොටිස් කරනනම් දකින්න ඇති මේ කොනෝ සොනෝ අනෝ දොනෝ එක මම අරගත්තු වාක්‍යවලදී කොනෝ සොනෝ අනෝ දොනෝ එක නිපාත පාවිච්චි කරලා නැහැ. ඔන්න ඕක තමයි කොනෝ සොනෝ අනෝ දොනෝ වල තියෙන වැදගත්ම දේ. ඒ තමයි කොරේ සොරේ අරේ දොරේවත් එක්ක අපි නිපාත පාවිච්චි කරාට මේ කොනෝ සොනෝ අනෝ දොනෝ කියන ඒවත් එක්ක අපි ඩිරෙක්ට් ඒගොල්ලොත් එක්ක කෙලින්ම නිපාත සම්බන්ධ කරන්නේ නැහැ. අපිට පුළුවන් කොනෝ සොනෝ අනෝ දොනෝ එක යම්කිසි නාමපදයක් එකතු කරලා එයාට පස්සේ නිපාත සම්බන්ධ කරන්න. නමුත් කුණෝ වලට පස්සේ එහෙම නැත්නම් සොනෝ දොනෝ අනෝ කියන මේ අයත් එක්ක අපිට බෑ කෙලින්ම නිපාත සම්බන්ධ කරන්න. ඒක නිසා හොඳට මතක තියාගන්න කුණෝ සොනෝ අනෝ දොනෝ එක අපි කෙලින්ම නිපාත පාවිච්චි කරන්නේ නැහැ. නාමපදයක් සම්බන්ධ කරලා ඊට පස්සේ නිපාත සම්බන්ධ කරන්න පුළුවන්. ඔන්න ඔක තමයි විශේෂම දේ. ඒක නිසා හොඳින් ඒක මතක තියාගන්න. එහෙම නැත්නම් තේරුම නම් හරිම ලේසි. අනිවාර්යෙන් මිනිසා ලියලා හොඳට පාඩම් කරගන්න. N5 එකට ඔක අනිවාර්යෙන් වෙන ග්‍රැමර් පොයින්ට් එකක් නිසා. එහෙනම් මිනිසා මිතේ කුරෙතේ අරිගතෝ.